ඇත්තටම මේ වීඩියෝව ඔයාලව ගොඩාක් සංවේදී කරයි. කුසගින්නෙන් පීඩා විඳින සිරකරුවන් දස ගණනක් එක්ක මල සිරුරු වලින් පිරුණු සමූහ මිනී වලවල් ඇමරිකානු හමුදාව හොයාගත්තා. සාමාන්‍ය මේ ටිකේ ඉන්න බෑ මිනිස්සුන්ට. ප්‍රොහිබිට් ඒරියා කියලා අරක දාලා තියෙනවා. මේ මිනිස්සුන්ට ඉන්න බෑ. ඊට පස්සේ අතන වතුර වලක් යනවා. වතුර වලින් එහා පැත්තේ තියෙන කම්බි කටු දාලා තියෙනවා. ඊට පස්සේ තියෙන ඉලෙක්ට්‍රික් ඔය වෙන්නේ. කරන්ට් වයර් එක. ඒකේ එහා පැත්තේ ආයේ ස්පේස් එකක් තියෙනවා. හරි. විශාල භූමි ප්‍රමාණයක් කොයි තරම් මිනිසු මේ භූමියේ දුක් විඳින්නේ නැද්ද? මේ මෙතන තමයි මේ හෙඩ් කවුන්ට් කරන්නේ. කියන්නේ කොහොමද මේ මෙතන මේකක් ගහලා තියෙනවා වැඩ කරොත් නිදහස ලැබෙයි. මේකේ මේ විශේෂයෙන් මේක තියාගෙන ඉන්නේ ඉදිරි පරම්පරාවට මේ වගේ පාලකෙක්ගේ කන්සික්වන්සස් පෙන්වන්නලු. පාන් ගෙඩියෙන් භාගයක් ලැබිලා තියෙනවා එක් අයෙකුට. නමුත් පසු කාලීනව සිරකරුවන් වැඩි වෙන්න පාන් භාගයෙන් තව කොටසක් අඩු වෙලා තියෙනවා පාන් කාලක් විදියට. තැන් වල මැරිලා වැටිලා ඉන්න පුද්ගලයන්ගේ රූපරාම හිට්ලර් කියලා කියන්නේ දෙවනි ලෝක යුද්ධයේ ආරම්භ වීමට ප්‍රධාන වශයෙන්ම වග කිව යුතු පුද්ගලයෙක්. හිට්ලර්ගේ විකෘති මානසිකත්වය නිසා මිනිසුන්ට අත්වෙච්ච ඛේදනීය ඉරණම කොච්චරයිද කියලා කියන්න බෑ. මේ ඩකාව් ගාල් කඳවුර නාසි ක්‍රූරත්වයේ වඩාත්ම කෘප්‍රකට සංකේත වලින් එකක්. ඉතින් අද අපි හිට්ලර්ගේ වදකාගාරය බලන්න යන්න හිතන් ඉන්නවා. හිට්ලර් සම්බන්ධ ගොඩාක් දේවල් මෙහෙ තියෙනවා. නම් වශයෙන් දන්නේ නැහැ. අපි එහාට ගියාට පස්සේ ඔයගලන්ට නම් වශයෙන් දැනුම් දෙන්න. ගොඩක් තැන් තියෙනවා බලන්න. ඒ බලලා අපි ඔන්න අපේ ටුර් එක වෙනස් කරා අපි යන්න හිතාගෙන ඉන්නවා. ඕස්ට්‍රියාව පැත්තේ තරමක් ගහන්න හිතාගෙන ඉන්නවා. මොකද ඕල්මෝස්ට් අපි ඕස්ට්‍රියා බෝඩ් එකට කිට්ටු වෙන්නේ ඉන්නේ. ඉතින් අපේ ඉටලි ෆ්‍රෙන්ඩ් කිව්වා අපි ඕස්ට්‍රියා එකගෙන යන්නත් කියලා. ඉතින් අද අපි ඕස්ට්‍රියා පැත්තට යන්න හිතාගෙන ඉන්නවා. අද නෙමෙයි අතරම හෙට ගිහිල්ලා අපි ඒ සම්බන්ධයෙන් වීඩියෝස් උත් ඔයගලන්ට අරගෙන එන්නම්. එහෙමනම් අපි දැන් අපේ බ්‍රෙක්ෆාස්ට් එක නිදහසේ අරගෙන අපි හිට්ලර් සම්බන්ධ දේවල් බලන්න යමු. ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් කිව්වා වගේම අද අපි ඔයාලට හඳුන්වන්න යන්නේ ඉතිහාසයේ දෙවන ලෝක යුද්ධයට මුල් වුණු හිට්ලර් පවත්වාගෙන ගියපු වදකාගාරයක් ගැන. ඇත්තටම මේ වීඩියෝව ඔයාලව ගොඩාක් සංවේදී කරයි. ඇඩොප් හිට්ලර් ගොඩනගපු පළවෙනි වදකාගාරය ඒ වගේම සිය ගණනින් මිනිසුන් මිය ගිය මේ වදකාගාරය අපිට සියසින්ම දැක ගන්න පුළුවන් වුණා. එයාලා විඳපු කටුක අත්දැකීම්, එයාලා ජීවත් වුණ විදිහ, එයාලා මිය ගිය තැන්, ඒ වගේම එයාලව ඝාතනය කරපු තැන්, ඒ හැම දෙයක්ම අපිට සියසින්ම දැක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් හිට්ලර් ජර්මනියේ චාන්සලර් ධූරයට පත්වීමෙන් ටික කාලයකට පස්සේ 1933 මාර්තු මාසයේදී තමයි මේ පළමු වන නාසි ගාල් කඳවුර ඉදි කරලා තියෙන්නේ. ඇත්තටම මේ තැනට ඇතුල් වෙනකොටම අපේ හිතවලට දැනුනේ අමුතුම දුක්මුසු හැඟීමක්. අපට පරිසරයේත් අපිට දැනුනේ අඳුරු දුක්මුසු ඉතාම නිහඬ හැඟීමක්. අවුරුදු 12ක් ඇතුළතදී ලක්ෂ 2කට අධික පිරිසක් මේ කඳවුරේ සිරගත කරලා තියෙනවා. ඉතා අමානුෂීය විදිහට වැඩ අරගෙන එයාලට කුරිරු විදිහට වද හිංසා දීලා මේ කඳවුරේ සිරගත කළ අයට ඒ විදිහට සලකලා තියෙනවා. ඉතින් මේ වීඩියෝව පුරාවටම ඔයාලට ඒ බව තහවුරු වෙන විදිහේ සාක්ෂි සාධක දකින්න ලැබේ. ඒ වගේම මේ කඳවුරේ හිර කරගෙන හිටපු බොහෝ දෙනෙක්ගේ ජීවිත නැති වුණේ වෛද්‍ය අත්හදා බැලීම් වලට යොදාගෙන, ඒ වගේම මරණ දඬුවම නියම කරලා, ඒ වගේම අනිසි වද හිංසා වලට පමුණවලා, ඒ වගේම කුසගින්නේ, ඒ වගේ ගොඩාක් දේවල් නිසා මේ කඳවුරේ හිටපු ගොඩාක් අයගේ ජීවිත නැති වෙලා තිබුණා. මේකෙන් පටන් ගමු. මෙතන තමයි පෙරඩ් එක තියෙන්නේ. මෙතන තමයි මේ හෙඩ් කවුන්ට් කරන්නේ. කියන්නේ ඔක්කොම බිස්නස්ලා ඔක්කොම මෙතන ගෙනලා කවුන්ට් කරනවා. මැරිච්ච අයවත් මෙතෙන්ට ගේන්න ඕනේ. එහෙමද? ඔක්කොම කවුන්ට් කරන තැන තමයි මෙතන. ලොකු දැන් ප්‍රෙසෙන්ස් නම්බර ඔක්කොම තමයි මේ අවට තියෙන්නේ. යමු ඊට පස්සේ මේ ඉතින්. මෙතන මේ හෙඩ් කවුන්ට් කරන්නේ විතරනේ. කට්ටිය දාලා. මැරිච්ච මලමිණි ගේන්න ඕනේ කවුන්ට් කරන්න. කොහොමද වැඩි?
dentro qua ci sono tutte le foto grandi, come era prima la cena dei piccionini, come sono vestiti. මොනවද ඉස්සෙල්ලාම තිබ්බ කියලා කියන්නේ කියන්නේ කොහොමද ඉස්සෙල්ලා ආ, මුදුන් මේවා පැලඳුම් හදලා. කොහොමද දෙන්නේ මිනිස්සු හිටියේ එහෙම කියලා. ඔව් ඉතින් වැඩි ලොකු පරණයක් නෑ. මං ගන්නේ නෑ. ඉංග්‍රීසියෙන් දෙන්නේ. The main fence building. ඒගොල්ලම හදලා තියෙන කිසිම ගොඩක් ඒගොල්ලෝ ගාන මේ ඔක්කොම හදලා තියෙන මේ මෙතන මේකක් ගහලා තියෙනවා වැඩ කරොත් නිදහස ලැබෙයි කියලා. ආර්කද Lì era scritto, hanno tolto anche classica, era scritto col ferro, il lavoro rende liberi, loro pensavano che qui andavano a lavorare e poi invece no. වැඩ කරොත් නිදහස ලැබෙනවා. Perché tolta quello? Non lo so. Infatti pure qua, mi fanno mangiare, qui mi sono trovato qua, adesso facciamo quindi lavori, ci stanno. මමත් ඒ විදිහට දිනනවා. ඇත්තටම අපි දැන් මේ වීඩියෝවෙහි ඕගොල්ලෝ දැක්කා වගේ අපි ඇතුල් වෙනකොට මේ තැනට ගේට් එකේ ගහලා තියෙනවා ඒගොල්ලන්ගේ භාෂාවෙන් වැඩ කළොත් නිදහස ලැබෙයි කියලා. ඇත්තටම මේක විහිළුවක් වගේ. මේ ස්ථානයෙන් වැඩ කරලා නිදහස ලබාගත්තු කෙනෙක් නැහැ. ඉතින් ගොඩාක් දෙනෙකුට ලෙඩ වෙන්න වුණා, ගොඩාක් දෙනෙක්ට තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න වුණා කොච්චර වැඩ කළත්. මේක සාමාන්‍යයෙන් අර අපිට සතුටු වින්ජොයි කරන්න තැනක් නෙමෙයි මෙතන. ඇත්තටම දුක හිතෙන තැනක්. තනිකර අර හිස්ටරි එක ගැන මේ තමයි දාලා තියෙන්නේ. මේකේ මේ විශේෂයෙන් මේක තියාගෙන ඉන්නේ ඉදිරි පරම්පරාවට මේ වගේ පාලකෙක්ගේ කන්සික්වෙන්සස් පෙන්වන්නලු. ඒ කියන්නේ මේ වගේ කෙනෙක් බිහි වුණොත් කොච්චර දෙයක් විනාශයක් කරන්න පුළුවන්. තමන්ගේ ජනතාවට මේකේ විනාශයක් වෙච්ච හින්දා ඒක මිනිස්සුන්ට දන්වන්න සහ ඒ ගැන අධ්‍යාපනය ලබන්න සහ ඩෙමොක්‍රසි කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්නත් මේක තියලා තියෙනවා. අනිත් දේ තමයි මේ අර තමන්ගේ රටම ඇයට මේක කරානේ. ඉතින් ඒකින්ද මේ රටේ ඒක මෙමෝරියල් එකක් විදිහට මෙමරියක් විදිහට මේගොල්ලෝ තියා ඉන්නවා. විශේෂයෙන් මෙහි තියන්න හේතුව මේ ලොකු කතාවක් තියෙනවා අවිගබඩාවක් එක්ක මේ හරිය. මම මේ කතාවන හරියට දන්නේ නැහැ. අවි ඒ කියන්නේ මේ මොනවද? වෙඩි බෙහෙත් හදන. ඉතින් ඒකත් එක්ක තමයි මේක බිහි වෙලා තියෙන්නේ. ඒකින්ද මේගොල්ලෝ විනාශ කරන්නේ මේක ඉදිරි පරම්පරාවලට තියෙන්න අරනවා. අපි දැන් මේ ඇතුල් වෙන්නේ මේ කඳවුරේ රැඳිලා හිටපු සිරකරුවන්ගේ ජීවිත ගැන විස්තර ඇතුළත් ප්‍රදර්ශනාගාරයට. ඉතින් මෙතනදී අපිට ගොඩාක් දේවල් දැක බලා ගන්න පුළුවන් වුණා. එයාලගේ විස්තර, ඒ වගේම සමහර අය ආහාර නැතුව මන්ද පෝෂණය හැදිලා ජීවිතේ නැති වෙලා තියෙනවා. ඒ වගේම සමහර අයව ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම එයාලට දුන්නු වද හිංසා, ඒගොල්ලන්ට දුන්නු කෑම බීම, ඒ වගේම එයාලට දුන්නු දඩුවම්, ඒ හැම දෙයක්ම රූපරාමුත් එක්ක මෙතන ඇතුළත් කරලා තියෙනවා, අපිට ප්‍රදර්ශනය කරලා තියෙනවා දැක බලා ගන්න. ඉතින් ඒ කාලේ නිලධාරීන් ලියපු ලිපි ලේඛන, ඒ වගේම මේ රැඳිලා හිටපු සිරකරුවන්ගේ ෆොටෝස්, රූපරාමු, ඒ වගේ ගොඩක් දේවල් අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. මේ වීඩියෝවෙන් ඔයාලටත් ඒවා දැක බලා ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මම යම් තැනක දැක්කා ඒගොල්ලන්ගේ ආහාර පාන ගැන හරිම සංවේදී. සිරකරුවන් සීමිත ප්‍රමාණයක් ඉන්න කාලෙකදී ඔවුන්ට පාන් භාගයක්, පාන් ගෙඩියෙන් භාගයක් ලැබිලා තියෙනවා එක් අයෙකුට. නමුත් පසු කාලිනව සිරකරුවන් වැඩි වෙන්න පාන් භාගයෙන් තව කොටසක් අඩු වෙලා තියෙනවා පාන් කාලක් විදියට. ඒ වගේම නැවතත් පාන් අරික් කාලක් විදියට. ඒ වගේම අන්තිමට වෙනකොට කන්න යාලට තිබිලා නැහැ. ඒ තරම්ම සිරකරුවන් වැඩි වෙලා තියෙනවා, වැඩි කරලා තියෙනවා, ගෙනල්ලා දාලා තියෙනවා. ඉතින් අන්තිමට කුඩා පාන් කැබැල්ලකින් තමයි වතුර ගොඩක් බීලා ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ වැඩ කරන බර අදින ඒවායේ රූපරාමුත් තියෙනවා. ඒ වගේම මේ රූපරාමු අතරදී අපි දැක්කා තැන් වල මැරිලා වැටිලා ඉන්න පුද්ගලයන්ගේ රූපරාමු. ඉතින් මේ වීඩියෝ පුරාවටම ඕගොල්ලන්ට ඒ සංවේදී දර්ශන නැරඹීමේ හැකියාව තියෙනවා.
මිනිස්සු මේකට දැම්මාම මේ ඔක්කොම කරලලු. කොණ්ඩ කපලා තට්ටේ ගාලා. තට්ටි ගාලා මේ බවුල කපලා තාම තියෙන ටිකනේ. ඒ වෙන තමයි කරලා තියෙන්නේ. රැවුල කපන හිම ටික. මේ කඳවුර නිර්මාණය කරලා තියෙන්නේ කොමියුනිස්ට් වාදීන්, සමාජවාදීන්, ඒ වගේම වෘත්තීය සමිතිවාදීන් වගේ නාසි පාලන ත්‍රන්තයට දේශපාලන විරුද්ධවාදීන් රඳවලා තියන්න තමයි මේ කඳවුර නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම වෙතත් කාලයත් එක්කම මේ කඳවුර යුදෙව්වන්ට, රොමේනියානුවන්ට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට, සමලිංගික අයට, ඒ වගේම නාසීන්ට සුදුසු නැහැ කියලා සැලකූ අනිකුත් කණ්ඩායමුත් ඇතුළත් කරලා තියෙනවා. ඒ දක්වාම මේ කඳවුර පුළුල් වෙලා තියෙනවා. ඒ වගේම පසු කාලීනව යුරෝපයේ පුරාවටම ඒ වෙද්දී ඉදි කරලා තිබුණු අනිකුත් ගාල් කඳවුරු වලට සමාන කුරිරු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු SS නිලධාරීන්ට පුහුණු වීම කටයුතුද කරලා තියෙනවා. මේ කඳවුරේ කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ නැෂනල් ඇන්තම් එකක් තිබිලා තියෙනවා. මම කිව්වද? මේකෙදි තෝරේ යනවලම තිබුණද? ඉන්නේ. Omin main na. Gahapuli. මේ කඳවුරේ හිටපු සිරකරුවන්ට අමානුෂික වදහිංසා කරලා තියෙනවා කියලා මං කලිනුත් කිව්වනේ. ඉතින් ඒ අයට දඩුවම් කරපු පොල්ලක් තමයි ඔයාලට දකින්න හම්බ වුනේ. ඉතින් ඇත්තටම මේ අයට ප්‍රමාණවත් තරමට ආහාරවත් තිබිලා නැහැ අවසාන කාලේ වෙනකොට. ගොඩ දෙනෙක්
ගොඩාක් දෙනෙක් පිරුණු බැරැක්කවල තමයි ඒගොල්ලන්ට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබිලා තියෙන්නේ. දැඩි බලහත්කාරකමින් ශ්‍රමයේ සූරා කෑමකට ලක් වුණු මේ හිරකරුවන්ට දැඩි විනය ක්‍රියාත්මක කරලා තියෙනවා. බොහෝ විට පහර දීම්, වද හිංසා පැමිණීම්, ඒ වගේම මරණ දණ්ඩනය උන්ට නියම කරලා තියෙන අඳුරු තැනක් තමයි මේ ස්ථානය. ඇඩොප් හිට්ලර් කියලා කියන්නේ දෙවනි ලෝක යුද්ධයේ ආරම්භ වීමට ප්‍රධාන වශයෙන්ම වග කිව යුතු පුද්ගලයෙක්. මේ ඇඩොප් හිට්ලර්ගේ විකෘති මානසිකත්වය නිසා මිනිසුන්ට අත්වෙච්ච ඛේදනීය ඉරණම කොච්චරයිද කියලා කියන්න බෑ. ඇත්තටම මේ කඳවුරේ හිර කරගෙන හිටපු ගොඩාක් දෙනෙක් මේ කඳවුරේම අවසන් හුස්ම හෙළුවා. ඒ කොහොමද කියලා කිව්වොත් විවිධාකාර ක්‍රම මගින්. හිට්ලර් විෂ වායු වලින් ඔවුන්ව මරන්න ක්‍රමයක් හදලා තිබ්බා. ඒ වගේම පුලුස්සා දැමීම මගින්. ඒ වගේම අධික විදිහට වද හිංසා පැමිණීමෙන්. ඒ වගේම වෛද්‍ය අත්හදා බැලීම්. ඒ වගේ විවිධ ක්‍රම මගින් ඔවුන්ව ඝාතනයට ලක් කළා හිට්ලර්ගේ අනුදැනුම මත. මේ ස්ථානයේදී ඉතින් අපිට මේ දේවල් ගොඩාක් දැක ගන්න පුළුවන් වුණා. ඉදිරියටත් ඒ ස්ථාන ඒ විෂ වායු පාවිච්චි කරලා ඔවුන්ව පුලුස්සා දමලා ඝාතනය කළ ස්ථාන ඔයගොල්ලන්ට මේ වීඩියෝවෙන් දැක බලා ගන්න පුළුවන්. මම කලිනුත් කිව්වා වගේ මේ සිරකරුවන්ව වෛද්‍ය අත්හදා බැලීම් වලට යොදාගෙන තියෙනවා. කුරිරු සහ බොහෝ විට මාරාන්තික අත්හදා බැලීම් සිදු කරලා තියෙනවා මේ ස්ථානයේදී. ඇත්තටම මේ අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් විදිහට බොහෝ වින්දිතයින්ට දැඩි දුක් වේදනා සමග මරණය තමයි උරුම වෙලා තියෙන්නේ. මේ ඩකාව් ගාල් කඳවුර නාසි ක්‍රූරත්වයේ වඩාත්ම කෘප්‍රකට සංකේත වලින් එකක්. ඉතින් ඇත්තටම මම මේ තරම්ම දේවල් මේ ස්ථානය ගැන කියන්නේ අපි ඇත්තටම මේ ගැන ගොඩාක් ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ මිනිසුන් විදිහට මේ ලෝකේ ජීවත් වෙන. මොකද මේ දෙවන ලෝක යුද්ධ සමය මිනිසුන්ට ඊටාම ඛේදනීයත්වයක් උරුම කළ සමයක්. ඒ වගේම රටවල් ගොඩාක් පහළට වැටුණු ආර්ථික වශයෙන් සහ අනෙකුත් අවට රාජ්‍යයන් යම් යම් බලපෑම් වලට ලක් වුණු අවස්ථාවක් තමයි මේ සමය. ඒ කාලයක් තමයි මේ දෙවන ලෝක යුද්ධ සමය. ඉතින් නැවතත් ඒ වගේ කාලයක් උදා නොවෙන්න තමයි අපි මිනිසුන් වශයෙන් අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕන. ඉතින් ඒ නිසාම තමයි මේ හැම දෙයක්ම ඕගොල්ලන්ට අපේ මේ YouTube channel එක ඔස්සේ අපි share කරගන්න ඕනේ කියලා හිතුවේ.
ප්‍රදර්ශනාගාරයෙන් එළියට ගියාම ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි ගොඩාක් සිරකරුවන් හිර කරලා තිබ්බ සිර මැදිරි. හැබැයි දැන් ඒවා නම් තියෙන්නේ ශේෂ වූ කොටස් විතරයි. නමුත් සිර මැදිරි හදලා තිබ්බ තැන් රාශියක් තියෙනවා. අපිට පිටතට ගියාම දැක ගන්න පුළුවන් වුණා. ඉතින් කොහොම වුණත් මේ 1945 අප්‍රේල් මාසේ 29 වෙනිදා ඇමරිකානු හමුදාව ඩකාව් කඳවුර නිදහස් කරගත්තා. කුසගින්නෙන් පීඩා විඳින සිරකරුවන් දස ගණනක් එක්ක මල සිරුරු වලින් පිරුණු සමූහ මිනි වලවල් ඇමරිකානු හමුදාව හොයාගත්තා. ඉතින් ඇත්තටම මේ කඳවුරේ තිබුණු මේ තත්ත්වය දැකලා ඇමරිකානු සොල්දාදුවන් පවා ගොඩාක් බිහිතියටපත් වෙලා තියෙනවා. මේ කඳවුරේ කුරීරුකම් ගැන ඔවුන්ගේ ලේඛනගත කිරීම පසු කාලීනව නාසි යුද අපරාධකරුවන්ට එරෙහිව පශ්චාත් යුද නඩු විභාගවලදී තීරණාත්මක සාක්ෂි සපයන්න හේතු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ රූපරාමු වලින් පේනවා ඇති මල සිරුරු ගොඩ ගහලා තියෙනවා. ඒ වගේම තවත් ෆොටෝස් වල, ඒ වගේම වීඩියෝ දර්ශනවල ඔයාලා දැක ගන්න ඇති ගොඩාක් ඇටසැකිලි වලින් යුක්ත මිනිසුන්. ඒ කියන්නේ කන්න නැතුව මන්ද පෝෂණය හැදිලා ගොඩාක් පීඩා විඳින තැන් වල මැරිලා වැටිලා ඉන්න සිහිසුන්ව ඉන්න මිනිසුන්ගේ ඡායාරූප පවා ඔයාලට මේ අවස්ථාවේදී මේ වීඩියෝවෙන් බලා ගන්න පුළුවන් වෙන්න ඇති. අපි දැන් මේ එළියට යන්නේ අවට පරිසරය බලන්න මේ ස්ථානේ කොහොමද තිබ්බේ කියලා. ඒ වගේම මේ සිරකරුවන්ට එළියට පනින්න බැරි වෙන්න අධික ආරක්ෂාවක් යොදවලා තියෙනවා. එයාලට ලයින්ස් කිහිපයක් තියෙනවා. ඒගොල්ලන්ට ඒ ලයින්ස් පහු කරන්න බෑ, සීමාවන් තියෙනවා. ඒ වගේම ඉතා විශාල තාපයකින් යුක්තයි. ඉතින් ඒ කොහොමද එහෙම මුරකාවල් දාලා ඒ ආරක්ෂාව තර කරලා තියෙන්නේ කියලා අපිට දැන් මේ ස්ථානයේදී පේන්න තියෙනවා. ඔයගලන්ටත් ඒක බලා ගන්න පුළුවන්.
එතන ඔයාලට පේනවා ඇති මෙතන ඒගොල්ලන්ගේ ස්ටෙප්ස් කීපයක්ම තියෙනවා. පළවෙනියට මේ ටික ප්‍රොහිබිට් ඒරියා. මේ ටිකට දැන් ඔයාලට මේ මුලම ටිකට යන්න බෑ සාමාන්‍යයෙන්. ඊළඟට තියෙනවා වතුර පාරක්. ඊට පස්සේ තියෙනවා සාමාන්‍ය කටු දාලා තියෙනවා යාලා. ඊට පස්සේ එතන හිස්තැනක් තියෙනවා. ඊට පස්සේ කරන්ට් වයර් එකක් තියෙනවා. ඊට පස්සේ තමයි බැම්ම තියෙන්නේ. ඉතින් මාර ආරක්ෂාවක් දාලා තියෙනවා මේකේ. මේ පයින්න වෙන්නේ නැහැ. මේ එහෙමම සෝල්ජර්ස්ලාත් මේවා ඉන්නේ නැති. ඉතින් බලන්න මේ කොච්චර ගේමක් දීලා තියෙනවද පයින්න නම් හිතන්නවත් බැරි විදිහට තමයි හදලා තියෙන්නේ. මේ ටිකේ සාමාන්‍ය මේ ටිකේ ඉන්න බෑ මිනිස්සුන්ට. ප්‍රොහිබිට් ඒරියා කියලා අරක දාලා තියෙනවා. මේ ටිකේ මිනිස්සුන්ට ඉන්න බෑ. ඊට පස්සේ අතන වතුර වලක් යනවා. වතුර වලින් එහා පැත්තේ තියෙන කම්බි කටු දාලා තියෙනවා. ඊට පස්සේ තියෙන ඉලෙක්ට්‍රික් ඔය වෙන්නේ කරන්ට් වයර් එකක්. ඒක එහා පැත්තේ ආයේ ස්පේස් එකක් තියෙනවා. හරිද? මැද. ඒ ස්පේස් එකේ මගේ ඉතින් බල්ලෝ දාලා හරි මොනවා හරි අර සත්තු එහෙම තිබ්බේ ඒ වගේ ඇති. ඊට පස්සේ වෝල් එක තියෙනවා. ඒකේ තියෙන කම්බි. ඔව් එතන මේ ටිකේ ඉන්න බෑ. මේ ටිකේ ඉන්නත් බෑ. මෙතන ඉඳලාම ආරක්ෂා. මෙතන ඉඳලාම හිටියොත් එහෙම පයින් අදහස් තමයි තියෙන්නේ. ඉතින් පයින් කියන එක හිතන්නවත් බෑනේ. මෙතන දැන් මේ හරියට කොහොම මටත් හිතෙනවා නිකන් යකෝ හිර කූඩුවක කියලා. හැංගීමක් එනවා එහෙම. ප්‍රිසන් එකක ඉන්නවා වගේ මේ වෝල් එක දාලා තියෙන විදියට. එළියට ගියත් වත්. ඒතර ලොකු නෑ වෝල් එකේ උනත් ලොකු ආරක්ෂාවක් දීලා ඇතිනේ. මට පේන්නේ. මාර දේවල් තියෙන්නේ නේ. දුක හිතෙනවා මේකේ. මාර කතා ටික. මිනිස්සුන්ටම කරපු මිනිස්සුන්ම කරපු දෙයක් නිසා ඒකත් හේතුව මේක තියලා තියන්නේ. මිනිස්සුන්ට කොච්චර දෙයක් මිනිස්සුන්ට කරන්න පුළුවන්ද කියලා ඔප්පු ගන්නන්නේ. අතන මෙහෙම දෙයක් තියෙන එක හොඳයි. වටා ඒ කියන්නේ කට්ටිය එකතු වෙලා ඉන්නවනේ දැන්. ආපු නෑ ඒක නීතියනේ ඒගොල්ලන්ට වටා එකතු වෙන්න මෙපෑ. ආපු මේ හිරකාරයෝ එතකොට ඒගොල්ලන්ට ගාන ඉන්න වැඩි වෙලා කන්නත් නැති වෙලා තියෙනවා. මැලේරියාවත් හැදෙනවා. නෑ ඒක මුලදී හොඳට සලකලා තියෙනවා. පස්සේ යුද්ධ වැඩි වෙනකොට එහෙම හරි ක්‍රූර විදිහට තමයි සලකලා තියෙන්නේ. මැලේරියාව හැදිලා මැරිලා තියෙනවා. වසංගත වලින් මැරිලා තියෙනවා. ඒක දාලා නෑ. යන්න බැහැ. කැන්ටින් එකක් වගේ නේද? කොන්ෆරන්ස් වගේ. බැරක් එකක්. මේගොල්ලෝ ඉන්න තැනක් නේ. රීකන්ස්ට්‍රක්චර් ඉස්සර විදිහට හදලා. මේ හදලා රීකන්ස්ට්‍රක්ටර්. නෝ ලෑල්ල උඩ කොහොමද? මං හිතන්නේ මෙට්ටි කියලා. හැබැයි රෙදි තියෙන්නේ නේද? රෙදි තියෙන්නේ. මුලදී දීලා තියෙනවා. මුලදී දීලා තියෙනවා ඔක්කොම. රෙදි දීලා තියෙනවානේ. එක්දා සංසී 30කින් පස්සේ මෙට්ට තිබිලා තියෙනවා. ඊට පොට්ට හොඳයි නේ අරකට වැඩිය. පිළිවෙලක් තියෙනවා. දාලා ඉතින් දැන් පස්සේ ඇතුලේ මේ මිනිස්සු කොච්චර දුක් විඳලා තියෙනවද? washroom toilet නෑ. ඒ කියන්නේ ටැප් 4-5ක් තියෙන එකකනේ.
නෑ වෙනම තියෙනවා. එහෙම නෑ ඒක කුඩවල එහෙම ලේසියනේ බලන්නේ. නෑ 1938. 39 39 40 33. බෑගින් මාසෙක පරමාර්ශ සියේ වෙච්ච කොට අපි කිපාරක් ඉපදිලා මැරිලා. හා බෑ. මොකද්ද කියපන්? ගෙවල් තිබිලා. ගෙවල් තිබිලා මේවයි. බැරක්ක නේද? මේවයි තමයි ඉන්නේ නැත්තේ. මේවා අන්තිමට ඇටැක් කරන්න ගහන්න නැතිනේ මේවට. අනකොල්ල ආවනේ මේ රුසියන් සාරේ. යවුවනේ පිටානේ. අර තියෙන අපේ කීයක් තියෙනවද? කිසිම මානුෂිකයෙක් මත කියලා නෑනේ. වෙඩි තියලා මරපුවා කි. දන්නේ උතර ෆොටෝ එකක් ගමන්නේ.
කැන්ටින් එකක් තමයි. මෙතන ස්ටෙප් ටික 1 2 3 4 බෑම. වතුර සැර. ඒක තමයි වතුර සැරයි නේ. ඒකයි. ඔකට කිඹුලුත් දාන්නේ නැහැ. අපි දැන් මේ යන්නේ මිනිසුන් ඝාතනය කරපු අය පුළුස්සපු තැන් සහ ඝාතනය කරපු තැන් බලන්න. ඒ කියන්නේ විෂදුමාර යොදාගෙන ඝාතනය කරපු ස්ථානයක් තියෙනවා. ඉතින් ඒ තැනත් සහ මිනිසුන් පුළුස්සපු තැන් බලන්න තමයි අපි මේ යන්නේ. ඔයාලටත් පුළුවන් ඒ ස්ථාන නරඹන්න මේ වීඩියෝ තුලින්. ඉතින් මේ ඩකාව් ගාල් කඳවුර අදටත් මහජනතාවට ප්‍රදර්ශනය කරලා තියන්න මූලික හේතු කිහිපයක් තියෙනවා. ඉතිහාසයේ නොයිවසීමේ ප්‍රතිඵල, මානව ගරුත්වයේ වටිනාකම, මේ වගේම එවැනි කුරිරුකම් නැවත සිදුවීම වැළැක්වීමේ අවශ්‍යතාවය ගැන ප්‍රබල පාඩමක් විදිහට නරඹන්නන්ට හේතු ගැන්වීම තමයි මේ ප්‍රදර්ශනය කරන එකේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ස්ථානයේ නරඹන අයට මියගිය අය අනුස්මරණය කිරීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අනාගතයේදී මේ වගේ විශාල ව්‍යසනයක් සිදුවීමට ඉඩ නොදීම ගැන සහතික විය යුතු බව ඇඟවීම මෙයාලා මේ දෙයින් අපේක්ෂා කරනවා. un año. Después mitad del año, la técnica de එල්ලලා මද දෙන්න දැන්. එහෙම වගේ මට පේන්නේ. එහෙම මරනවද දන්නේ නැහැ. අතොට දාලා. ඔව් වෙන්න පුළුවන්. එපැත්තෙන් ගියාම දැනගන්න පුළුවන්. ඔව් ඔව් එහෙම එකක් තමයි. ඒක තමයි. විස බීජ නාශනය කරනවා කියලා ගේනවා. නෑ නේ. ඇයි කෙලින්ම ඒකත් ඒ වගේ එකක් තමයි මම. ඊට ඉස්සෙල්ල එකම ගේන්නේ. අරක කෙලින්ම අඩපණ තියන අය දාම ඇති බුද්ධ. Ini? ඇත්තටම ගත්තොත් ඔයගොල්ලන්ගේ අම්මලාගේ අම්මලා තාත්තලා වගේ වයසේම නැත්නම් ඔයගොල්ලන්ගේ අම්මලාගේ වයසේ වගේ අය Memorial Chapel එක.
ජර්මනියේ ඩකාව් කඳවුරේ සියලුම තැන් අපි බලලා අවසන්. ඉතින් ගොඩාක් දේවල් අපි බැලුවා. ඒ වගේම තමයි දැන් අපි මේ වීඩියෝ එකේ අවසාන භාගයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට දකින්න හම්බ වෙයි. අපි වීඩියෝ අවසන් කරනකොට අපි මේ ස්ථානෙන් එළියට යනකොට ඒ ගේට් එකේ ගහලා තියෙනවා වැඩ කළොත් නිදහස ලැබෙයි කියලා ඒගොල්ලන්ගේ භාෂාවෙන් ඉගත් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් බලන්න මේ පරිසරය ඉතාම විශාල භූමි ප්‍රමාණයක්. කොයිතරම් මිනිසු මේ භූමියේ දුක් විඳින්නේ නැද්ද? ඉතාම කනගාටුදායක, ඉතාම දුක්ඛිත තත්වයක් තමයි මේ තැනට පය තිබ්බාම අපිට දැනෙන්නේ, අපේ හිතවලට දැනෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු සියලුම ලෝකවාසීන් වෙනුවෙන් ආය කිසිම දවසක මේ වගේ දවසක්, මේ වගේ කාලයක් උදා නොවේවා කියලා. ඉතින් එහෙමනම් අපිත් එක්ක රැඳී සිටියට හැමෝටම ස්තුතියි. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.